හැමෝටම ලකාමල් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා ඔක්කොම. අද අපි කතා කරන්නේ TVS Raider 125 TFT මීටර එක ගැන. අපි අද බලමු මේක ගැන විස්තරයක්. දැන් අපිට තියෙන්නේ කලර් TFT මීටර එකක්. පරණ එකේ තියෙන normal digital color මීටර එකක්. මේකේ තියෙන්නේ සාමාන්‍යයෙන් අරකට වඩා අප්ග්‍රේඩ් මීටර එකක් තියෙන මේකේ. මේකේ navigation වගේ bluetooth connection ඒ වගේම හැමදේම වදා ගන්න පුළුවන් date එතකොට fuel consumption එක වගේම අපිට අනිත් මීටර වැඩිය අප්ග්‍රේඩ් විදිහට බලා ගන්න පුළුවන් මේකේ මීටර එක. මේකේ power mode එක වගේ මේක mode එක දෙකක් තියෙනවා. මේකේ දැම්මම power mode එක ඒක වෙනස්. මේකේ colors දෙකකින් යන්නේ. මෙතන තියෙනවා මේ voice command දෙන බටන් එක. ඒක තාම ලංකාවට හරියට suitable නෑ. navigation අපිට use කරන්න වගේම date එක හදාගන්න මේ හැම දෙයකටම අපිට bluetooth connection එකේ දෙන්න ඕනේ මේ app එක හරහා. මේ app එක තමයි ride එක connect කරන app එක. අපිට මේක connect කරාට පස්සේ මේක මෙතනින් මේ ඊට පස්සේ බලා ගන්නකොට bluetooth ගිහිල්ලා bluetooth connect කරන්න ඕනේ. connect කරාට පස්සේ අන්න පේනවනේ bluetooth pair වුණා. මේ විදිහට දැන් මගේ ෆෝනේ බැටරි ලෝ මේ icon එක වගේම call messages WhatsApp Instagram මේ තුනම තියෙනවා. ඒවත් දැන් මේ ෆෝන් එකේ තියෙන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේකෙන් අපි බලමු navigation on කරන්නේ කොහොමද කියලා. දැන් පේනවනේ navigation on වුණා. මෙතන අපි ගහමු restaurant මම සේව් කරලා තියෙන එකක්. මේක පේනවනේ. මෙන්න මේකෙන් අපි ස්ටාර්ට් එක දුන්නාට පස්සේ now turn right පේනවනේ මෙන්න විදිහට navigation එක කරන්නේ. ඒ වගේම අපි මම පෙන්නන්නම්. දැන් අපි navigation එක දැක්කා. ඉන් රයිට් කරාට පස්සේ ඉතින් මේ වෙනවා navigation එක. දැන් අපි බලමු මේකේ තියෙනවා iconic කරන map එක. ඔන්නයි පෙයා වුණා. එනවනේ මේකේ මේ settings වල ගිහලා මම පෙන්නන්න. මේකේ settings වලින් පුළුවන් display settings වලට ගියාට පස්සේ display එකේ brightness එක අඩු වැඩි කරගන්න පුළුවන්. මේ වැඩි කරගන්න දාන්න පුළුවන්. ඒ වගේම traffic වල weather connection එකත් එක්ක අප්ඩේට් එක බලා ගන්න පුළුවන්. weather updates news update ඒ ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම news report weather report news report නම් සාමාන්‍යයෙන් මෙහෙට මම දන්න විදිහට මේ ලංකාවේකට සපෝට් කරන්නේ නැහැ. ඔය දෙයක සපෝට් කරනවා. WhatsApp social media notification වල ඒකේ පෙන්නනවා අපිට WhatsApp message එකක් ආවම මේ දේවල් ඔක්කොම ටික පෙන්නනවා. voice assistant එකට ආවට පස්සේ එතනින් පෙන්නනවා top speed directions managing control and menu. එතකොට ස්මාර්ට් ටෝක් ඒ ටික තියෙනවා. ස්මාර්ට් ටෝක් මම ඔෆ් කරලා තියෙන එක මේ මොකද වැඩ කරන්නේ තාම සාමාන්‍යයෙන්. ජනරල් එකට ගියාට පස්සේ notice ටෝක් එක තියෙනවා. bluetooth manual connection එක තියෙනවා. අපිට address එක දාන්න පුළුවන්. vehicle settings වල තියෙනවා අපිට high speed alert කියලා. මේ high speed alert එක ක්ලික් කරාට පස්සේ මෙතනින් අපිට පෙන්නනවා මේකේ අපිට අපි හිතමුකෝ අපි 60ට යනවා කියලා 40ට යනවා කියලා කියමු. 40ට දැන් අපි 39 ඉඳලා 40ට මීටර් එක යනකොට 40 ඉන්ඩිකේට් කරනවා. ෆ්ලෑෂ් එන්න ගන්නවා high speed alert කියලා. ඒ වගේ තමයි අපිට මේ කැමති ස්පීඩ් එකකින් අපිට 100ට එහාට යන්න ඕනේ නැත්තම් alert එක දාගන්න පුළුවන්, සෙට් කරගන්න පුළුවන් මේ app එක හරහා.
60ට එහෙම යනවා 60ට වැඩියෙන් යන්න කැමති නෑ වගේ නම් ඒක මේ මෙතනින් ලැට් එක එන විදිහට හදාගන්න ඕන. මේ ලැට් එක අයින් කරගන්නවා. මට ලැට් එක ඕනේ නැහැ කින්ද මම ඔෆ් කරගන්නවා. මෙතනින් අපිට එතකොට අපිට බර්ත්ඩේ එක දාලා අපිට බර්ත්ඩේ විශස් මේ ගන්න පුළුවන් මීට එකෙන්. ඒ වගේම මෙතන තියෙනවා මේ පර්සනල් ඉන්ෆෝමේෂන්. වෙහිකල් නම් එක වෙහිකල් එක දාලා තියෙනවා. මේ සෙට් එකම තියෙනවා. ඉතින් වොයිස් ෆීඩ්බැක් ඒ ටික ඔක්කොම ගන්නෙ. මීට ගැන දැනගන්න තියෙන්නේ දැන් අපිට මෙතනින් පෙන්නනවා මේ ෆියුල් කොච්චරක් තියෙනවද කින්දෝන්ද කියලා. එතකොට මෙතනින් ගියර් පොසිෂන් එක පෙන්නනවා. මෙතනින් අපිට ගියර් එකක් ගියර් මේක තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් මේක යද්දි මේකේ පෙන්නනවා ගියර් එක shift කරන්න ඕනේ උඩටද පල්ලෙහාටද කියලා. දැන් සෙකන්ඩ් එකේ ඉඳලා තර්ඩ් එක දානකොට මෙතනින් උඩින් වැටෙනවා නිල් පාට ඊතලයක් මේ උඩට තියෙන මේ ඊළඟ ගියර් එක. එතකොට ඒ වගේම මෙතනින් ඇවරේජ් ස්පීඩ් එක පෙන්නනවා. අපි කොච්චර ඇවරේජ් එකකින් ගිහිල්ලා දිනවද කියලා මෙතනින් පෙන්නනවා. තව කීයක් කරනවද කියලා. දැනට මගේ 68ක් කරනවා. මං ගියපු විදියට මෙනු එකට ගියාට පස්සේ ට්‍රිප් A තියෙනවා, ට්‍රිප් B තියෙනවා. ආයි රේන්ජ් එක තියෙනවා. මේ තියෙන පෙට්‍රල් ප්‍රමාණයෙන් කොච්චර ෆියුල් රේන්ජ් එකක් වෙන අපිට කොච්චර දුරක් යන්න පුළුවන්ද කියන එක. ඒ ටික තමයි දැනට තියෙන්නේ. අපි ඉස්සරහට බලමු මේකේ මේ රයිඩින් වීඩියෝ එක. එතකොට මේකේ හෙල්මට් වරින් එක පෙන්නනවා. හෙල්මට් එක දාගන්න කියන එක. ඒ වගේම අපේ ෆොටෝ එක උනත් පෙන්නනවා. මෙතනින් අපි කෙනෙක් කරලා තිබ්බට පස්සේ අපි ෆොටෝ එකක් දාලා තිබ්බොත් ඒ හැමදේම පෙන්නනවා. ඒ වගේම මේක අපිට කොච්චර රෙකෝඩ් මෝඩ් එකේ පවර් මෝඩ් එකේ ගිහලා තියෙනවද කියලා පෙන්නනවා. රයිට් එන ආද අපි අලුත් වීඩියෝ එකක් කරන්න යන්නේ. මුලින්ම ඇප් එකෙන් කනෙක්ට් කරගමු මේ ලොකේෂන් එක.